ඕනක් කියලා නැහැ. නමුත් මේ තැන්පත් කරපු ස්ථානයේ තියෙන. ඒ වගේම තව තැනක් තියෙනවා විවිධ ඕර්තොඩොක්ස් සභාවේ මේ නිද්‍රාවට පත් වෙච්ච ස්ථාන. නිද්‍රාවට කියන්නේ මරණයට පත් වෙච්ච ස්ථාන. ඒකට මේ දෙක පැහැදිලි කරගන්න ඒ ස්වාමීන් වහන්සේ කොහෙවත් කියලා නැහැ මේ ලාසරස් නරුණා කියලා. කියන්නේ එයා සතපෙනවා. ගිහිල්ලා මම කූදුවන්නට යනවා. I am going to wake him up. නැවත නැගිටවන්නට යනවා. එතකොට මරිය වහන්සේගේ අපි අභිරහසක් අපි විශ්වාස කරන අභිරහසක් මේ මියගියේ ආත්ම ශරීර පිට ස්වර්ගයට ඔසවා ගන්න ලැබුවා කියන්නේ. ඒ නිසා මේක මේ වචනවල ගැටලුවක් තියෙන හින්දා මේ ගැන අවධානය යොමු කරන්න. ගොඩක් අය එක එක විදිහට මේක අර්ථ දක්වනවා. ඊළඟට මේ දෝදේශය ගැන පුංචි දෙයක් කියන්නට අපි ඊට පස්සේ කැමරට යනවා. කැමරට ගිහලා ඊට පස්සේ ඉතුරු ටික බලන්න ආපහු එනවා. ඔබ මේ දකින්න එහා පැත්තේ ලොකු කුරුසයක්. කුරුසේ මැද්දේ තව කුරුස හතරක්. මේක තමයි ජෙරුසලම් ක්‍රොස් එක කියන්නේ. ජෙරුසලම් ක්‍රොස් එකේ අදහස තමයි මෙතන ඔක්කොම කුරුස පහක් තියෙනවා. කුරුස පහක් කියන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සීවන කෑල් පහ. ජෙරුසලම් විතරක් ඒක අනන්‍යතාවයක්. අපි විවිධාකාර කුරුස දකිනවා. ඒ හැම කුරුසයකටම තේරුමක් තියෙනවා. එතකොට අපේ ෆ්‍රැන්සිස්කාන පියවරුන් තමයි මේ භූමිය විශේෂයෙන්ම සුදෝදේශී භූමිය ආරක්ෂා කරන්න ඒකේ සියලුම වැඩ කටයුතු කරන්න බැඳිලා ඉන්නේ. මම හිතන්නේ මම මේ කතාව අපේ වස්තකයාට කිව්වා පානදුරයාට. ෆ්‍රැන්සිස් තුමන් එක්තරා කාල විශේෂයෙන්ම පස්වෙනි කුරුස යුද්ධ කාලේ. එතකොට මේ ප්‍රදේශ ඔක්කොම මුස්ලිම් ආධිපත්‍යයට තිබුණේ. ඒව මුදව ගන්න යුරෝපීය විවිධ ජාතීන් ඇවිල්ලා කුරුස යුද්ධ කියන යුද්ධ මාලාවක් මේ ප්‍රදේශයේ පැවතුණා. එතකොට ෆ්‍රැන්සිස් තුමාට ඕන වුණා මේ යුද්ධේ නවත්වන්න. ඒ නිසා උන්වහන්සේ පස්වෙනි කුරුස යුද්ධයේදී මේ ඇවිල්ලා හිටපු මුස්ලිම් සුල්තාන්වරයෙක් එක්ක සාකච්ඡා කරනවා. දෙවියන් ගැන කතා කරනවා. යුද්ධේ නවත්තන්න මේක අපි සමාදානයේ විසඳගමු කියලා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට කුරුස යුද්ධය ඒ කාලේදී නැවතෙනවා. නමුත් ඊට පස්සේ ආපහු තව කුරුස යුද්ධ දෙකක් පවතිනවා. නමුත් මේ ෆ්‍රැන්සිස් තුමාට දක්වපු හොඳ හිත නිසා සුල්තාන්වරයා නියෝග කරනවා සිල්ම ෆ්‍රැන්සිස්කන් වරුන්ට ෆ්‍රැන්සිස්කාන පියවරුන්ට මේ සුදෝදේශයට එන්න. ඒ අයට මේ සීලම් සිද්ධාස්ථාන වල වගකීම පවරා දීලා තියෙනවා. මේක තමයි ෆ්‍රැන්සිස්කාන් අවුරුදු 800ක් කියලා ගහලා තියෙනවා මේ ප්‍රදේශයට ඇවිල්ලා ඒ අයගේ සේවා කටයුතු 1217 ඉඳලා 2017 වෙනකම්. 1217 තමයි මුලින්ම ෆ්‍රැන්සිස්කාන්වරයෙක් මේ සුදෝදේශයට ඇවිල්ලා තියෙන්නේ. මේකත් හිතේ තියාගන්න. ඉතින් මම ෆ්‍රැන්සිස්කාන්වරයෙක් විදිහට ආඩම්බර වෙනවා සුදෝදේශයේ තියෙන මේ අනන්‍යතාවය කතෝලික අනන්‍යතාවය පවත්වාගෙන යන්න ෆ්‍රැන්සිස් තුමා සහ මේ අපේ ෆ්‍රැන්සිස්කාන සංඝයේ සහෝදරතුමාලා පියතුමාලා ධර්ම සේවාව දුන්නා. Well, thing is that gate closed quick as you can see. This is what we call it Mercy Gate or Golden Gate or Mary Gate or Elizabeth Gate. The gate that closes the gate is from the east, the Messiah will come back. And we just open the gate. We just open the gate and the condemnation will pass way down the gate. I don't know when. I wish we go tomorrow. We'll finish on this. එතක්කේ දිවස්ප්‍රසාදමාට අනුව මේ තියෙන ඔබ දකින්න ගේට්ටුව දොරටුව තමයි අත්තන්ත අපේ දොරටුව කියලා අදහන්නේ. ඒ වගේම මේ දොරටුවේ තමයි දෙවන වර ස්වාමීන් වහන්සේ පැමිණෙන කාල මේ දොරටුව විමුක්ත කරලා මේ එතන වැළඳලා ඉන්න හැම කෙනෙක්වම මිනිස්ට්‍රියට ලක් කරනවා. ඒ හින්දා තමයි මේ හරිය වැඩිපුර උදව්වාගේ කොහොන් තියෙන්නේ. ඉක්මනට දෙවන කමිටුව නැත්නම් විමුක්තියට ලක් වෙන අවශ්‍ය නම් මේ හරිය දැක්කල්ලක් ගන්න. Follow the other guy. මේක ජුදෙවරුගේ ස්ථාන. මේව පටලව ගන්නපුවා දේව ධර්මයත් එක්ක අපි දැන් මේ බෞද්ධ ආගමේ තියෙන්නේ කැලණි